හායි ගයිස් මම අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ මගේ බබාට මම හබල පෙති දෙන විදිය. මේ හබල පෙති එක තමයි මම ගන්න. මේක පුඩු සිටින්. මේක පොඩි ගානක් තමයි වෙන්නේ. මේකට ඕනේ පොල් කිරි රටෙන්දි මේ රටෙන්දි එක තමයි මම ගත්තේ. එකක් මම කිචිඩියකින් ගත්තේ. ඔයාලට කැමති රටෙන්දි වගේ දාගන්න පුළුවන්. මුලින්ම බබා කන ප්‍රමාණය හබල පෙති ඇඳි 3ක් විතර මම දාගන්නවා මේ විදියට. ඊට පස්සේ මේක හොඳට සෝද ගන්න ඕනේ. 3-4 පාරක් මම සෝද ගන්නවා. ඒ වගේ තියෙනවා යනකම් සෝද ගන්න ඕනේ. මේ ආකාරයට සෝදගෙන මම මේක තැම්බෙන්න උණු වතුර දා ගන්නවා. විනාඩි 20ක් විතර මේක තැම්බෙන්න තියා ගන්න ඕනේ. එතකොට හබල පෙති හදාගන්න අපිට ලේසියි. තැම්බෙන්න මේ වගේ වහලා තියලා තියාගන්න. ඊට පස්සේ අපි මේ රටෙන්දි මේ විදිහට මම රටෙන්දි 3-4ක් අරගෙන මීනියට කපා ගන්නවා. ඇට අයින් කර ගන්නවා. බබා කන ප්‍රමාණය අනුව තමයි මම ගන්නේ. රටෙන්දි 4ක් විතර තමයි මම ගත්තේ. මේ වගේ ඇට අයින් කර ගන්න ඕනේ. ඊට පස්සේ ඒක කපාගෙන අපි භාජනයකට දා ගන්නවා. මේ භාජනයට මම දාගත්තේ. ඊට පස්සේ මම පෑන් එක රත් වෙන්න තියලා තියෙන විදියට රත් වුණාට පස්සේ අපි හබල පෙති ටික අර උණු වතුරත් එක්කම මේකට ඇඩ් කරගන්නවා. ඊට පස්සේ මේක විනාඩි 5ක් විතර හොඳට තැම්බෙන්න තියා ගන්නවා. ඒකම රටෙන්දිත් මම මේකට දා ගන්නවා. රටෙන්දි දාගෙන හබල පෙති රටෙන්දි දෙකම එකට තැම්බෙන්න වහලා තියෙනවා. විනාඩි 5ක් විතර තඹ ගත්තට පස්සේ තමයි රටෙන්දි ටික තාම කලවන්න ඕනේ. ඒක හොඳට තඹ ගන්න ඕනේ. ඊට පස්සේ අපි මේ විනාඩි 5කට විතර පස්සේ විනාඩි 5ක විතර සාමාන්‍ය ප්‍රමාණයකට මේක මික්ස් වෙලා තියෙනවා. මේ ආයෙත් විනාඩි 2කට විතර පස්සේ දැන් හොඳටම මේක තැම්බිලා තියෙන්නේ. හොඳට මික්ස් කරගන්න ඕනේ. මේ ආකාරයට හොඳට වතුර හිඳුනට පස්සේ අපි මේකට පොල් කිරි ටික දා ගන්නවා. මේ පොඩි ප්‍රමාණයක් තමයි අරන් තියෙන්නේ. ප්‍රමාණය දා ගන්න ඕනේ. ඊට පස්සේ හොඳට ආයෙ මික්ස් කරන්න ඕනේ. පොල් කිරි හිඳනකම්ම මේක තඹ ගන්න ඕනේ. මේ විනාඩි 5කට විතර පස්සේ ආයෙ පොල් කිරි ටික දැන් හොඳට රත් කරලා මේ පොල් කිරි ටික හිඳෙන්න ඕනේ. හිඳුනට පස්සේ මෙන්න මේ පදම තමයි බබාට දෙන්න පුළුවන් පදම. මේ ගලන්න විදියට ටික් එකට තියෙන්න ඕනේ. දැන් අපි මේක බබා කන භාජනයට දා ගන්නවා. මේක තමයි මම කන්න දෙන්නේ. මේ එයාගේ කෑම එක දැන් එයාට කන්න දෙන්න තියෙන්නේ මට. කෑම එක අරගෙන දැන් යන්න ඕනේ. අරගෙන මම මේ බ්‍රෙක්ෆාස්ට් එකක් විදිහට තමයි මේ හබල පෙති දෙන්නේ. මේක ඔයාලට කෙටි ආහාර වේලකට උනත් ගන්න පුළුවන්. මේ මගේ බබා කනවා. එයා ආසාවෙන් මේක කනවා. එයා පොල් කිරි දැම්මම කෑම කන්න ගොඩක් ආසයි.